හායි ළමයි කොහොමද ඉතින්? ඔන්න ටික දවසකට පස්සේ මම ඔයාලට රස පැණි බේරෙන වීඩියෝ එකක් අරගෙන ආවේ. එහෙනම් අදත් අපි බලමුද මම මොනවද මේ හදන්නේ කියලා. වීඩියෝ එකක් ටික දවසකින් ගේන්න බැරි වුණාට නම් මම ඔයාලගෙන් මුලින්ම සමාව ඉල්ලනවා. ඒකට කමක් නැහැ. මම දැන් ආයෙ දිගටම වීඩියෝස් දානවානේ. එහෙනම් එන්න යමු. කවුරුත් කැමති පැණි වලලු හදන්න. So instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative. අද අපි හදන්න යන්නේ පැණි වලලු. එහෙම නැත්නම් අපි කියන්නේ උඳුවැල් කියලා. ඉතින් මමත් මේ ෆස්ට් ටයිම් තමයි මේක හදන්නේ. ඒ නිසා මමත් රෙසිපි කිහිපයක්ම බලලා ඊට පස්සේ තමයි මමත් මේක හදන්න පටන් ගත්තේ. මම මේ දැන් මුලින්ම කරන්නේ අපිට අවශ්‍ය කරන පිටි වර්ග ටික හරියට කිරා ගන්න එක. මේකෙදි මම තව ඉස්සරහට කියන්න අපි මොනවද අරගන්නේ කියලා මම මේ විදිහට මේ ටික ඉස්සල්ලාම කිරාගෙන එන්නම්. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks, this and that. Spitting slow, spitting fast. I could roast, I could gas. Think I'm okay at last, but I don't know if that can erase all the past and the pettiness. A reflection of the emptiness, hilarious. එහෙනම් අපි දැන් බලමු මොනවද අපිට අවශ්‍ය කරන්නේ කියලා. මුලින්ම මම මෙතන අරන් තියනවා උඳු පිටි ග්‍රෑම් 150ක්. ඒ වගේම පාන් පිටි ග්‍රෑම් 50ක්. මේ තියෙන්නේ හාල් පිටි. හාල් පිටි වලිනුත් මම ග්‍රෑම් 150ක් අරන් තියනවා. ඒ වගේම උකු පොල් කිරි සහ ඇඹුල් කෙසෙල්. ඒ වගේම ආප්ප සෝඩා නැත්තම් බේකින් සෝඩා අපිට මේකට ගන්න පුළුවන්. ඒ වගේම පැණි එක හදාගන්න මම කිතුල් හකුරු පාවිච්චි කරලා තියෙනවා. ඔයාලට ඒ වෙනුවට සීනි උනත් පාවිච්චි කරන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. අපි දැන් මේ පිටි වර්ගයි, කෙසෙලුයි, ඊළඟට පොල් කිරි ඔක්කොම දාලා අපි මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕන. ඔයාලට අතින් උනත් මිශ්‍ර කරගන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. මම බ්ලෙන්ඩර් එකේ ලේසි නිසා තමයි මම බ්ලෙන්ඩ් කරගත්තේ. එහෙම නැත්නම් ඔයාලට අතින් මේක මිශ්‍ර කරගෙන අපේ මිශ්‍රණය හදාගන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ අතින් මිශ්‍ර කරගනින්දී අනිවාර්යෙන්ම අපි දැන් මේකට ඇඹුල් කෙසෙල් පාවිච්චි කරනවානේ. ඒතර ඇඹුල් කෙසෙල් කෑලි හිටින්නේ නැති වෙනකම්ම අතින් මිශ්‍ර කරගන්නවා නම් මිශ්‍ර කරගන්න ඕනේ. අර කෑලි හිටි කියන හින්දා තමයි මමත් මේක බ්ලෙන්ඩර් එකෙන් බ්ලෙන්ඩ් කරගත්තේ. එතකොට චුට්ටක්වත් කෑලි හිටින්නේ නැහැනේ. අතින් කරගන්නවා නම් ඒ ගැන චුට්ටක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද චූටි කෑලි මේකේ හිටින්න බෑ. එතකොට අපේ පයිප් කරද්දී එහෙම නැත්නම් අපි පැණි වලල්ල හදද්දී අර කෑලි තිබුණොත් පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන් නිසා. දැන් මම මේකටම උකු පොල් කිරිත් දාගන්නවා. ඔයාලා මේ මිශ්‍රණය ඉක්මනට උකු වෙනවා. ඒ නිසා මේ මිශ්‍රණය උකු වෙන අනුව ඔයාලට මේකට පොල් කිරි අඩු වැඩි කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මම බ්ලෙන්ඩර් කරගත්ත මගේ පැණි වලලු හදාගන්න පාවිච්චි කරන මිශ්‍රණය. පේනව නේද? හොඳ උකු මිශ්‍රණයක් තමයි තියෙන්නේ. මගේ අර බ්ලෙන්ඩ් වෙලා නැති කෑල්ලක් තිබ්බලා මම ඒක හැම අයින් කරා. මොකද ඒක මේකට දාන්න බෑ. බ්ලෙන්ඩ් වෙලා නැති හින්දා. ඔන්න ඔය වගේ මිශ්‍රණයක් තමයි අපිට මෙතනදී ඕන කරන්නේ. ඔයාලට පේනවා ඇති පදම. මෙන්න මේ වගේ අර වැක්කිරෙන්න තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට ඒක ලස්සනට පැණි වලල්ල අර රවුම් විදිහට මේක අපිට හදාගන්න පුළුවන්කම තියෙන්නේ. ඔයාලා මේකට ලුණු චුට්ටකුත් එකතු කරගන්න ගොඩක් එපා. සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් එකතු කරලා අපි මේ මිශ්‍රණය පැය 2ක් විතර වගේ තියමු චුට්ටක් ඒක පිපිලා එන්න. හරි. ඔන්න දැන් අපි හදන්නේ දැන් මේ පැය 2කට පස්සේ මම ඉස්සෙල්ලාම කරන්නේ පැණි වලලු එකට අවශ්‍ය කරන අපේ පැණි එක හදාගන්න එක. ඔයාලට මේකට කිතුල් හකුරු වෙනුවට සීනි පාවිච්චි කරන්නත් පුළුවන්. නමුත් කිතුල් හකුරු පාවිච්චි කරාම ටිකක් රස වැඩි මට නම් හිතන විදිහට සහ පාට ලස්සනයි. මමත් මේක ෆස්ට් ටයිම් තමයි try කරේ.
හිතුවට වැඩිය ලේසි. ඒ වගේම රසටම කඩේ රසටම අපිට මේ මම කිව්ව මිනුම් වලින් අරගන්න පිටි වර්ග. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් මම කිව්ව මිනුම් වලින් හදාගත්තාම ඔයාලට පැණිවලු 30කට ආසන්න ප්‍රමාණයක් විතර හදාගන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. හරි. ඔන්න දැන් මම කිතුල් හකුරයකට වතුර ගොඩක් දාගත්තේ නෑ මම. ටෙව්කු පැණි එකක් තමයි මම හදාගත්තේ. දැන් රත් කරලා අපි පැණි එක හදාගමු. ඉතින් මට ඔයාලට ඉච්චර කතා කරන්නත් බැරි වුණානේ. ඔයාලට කොහොමද ඉතින්? ඔයාලා මගේ වීඩියෝ එක අද බලනවා නම් අලුතෙන් මම ඉල්ලනවා ආව අමතක නොකර subscribe කරන්න කියලා. මොකද ලස්සන රස වීඩියෝස් මගේ channel එකකින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම අර පරණ තාලේ නැතුව ටිකක් අලුත් විදිහකට කෑම හදන විදිහත් මගේ වීඩියෝස් වලින් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි, දැන් අපි පැණි එක මේ විදිහට නටාගෙන එනකොට මම ඒකට එකතු කරනවා දෙහි කෑල්ලක්. චූටි දෙහි බින්දු කීපයක් එකතු කරනවා. මොකද මේ පැණි එක ඕනට වඩා ඝන වෙන එක වළක්වන්න තමයි අපි එහෙම කරන්නේ. දැන් මේක අපි මම වෙනම භාජනයකට දා ගන්නවා. එතකොට අපිට ලේසි පැණිවලලු එක හදාගන්න. මේකට එතකොට අපිට තියෙන පැණිවලලු එක හදලා එහෙමම රස්නේ පිටින්ම මේ පැණි එකට එකතු කරගන්න තමයි තියෙන්නේ. හරි, මම දැන් කියවනේ මමත් හදන්නේ මේක මුල් වතාවට කියලා. පේනවාද? දැන් මේක පැය දෙකකට පස්සේ මම දැන් මේ මිශ්‍රණය අරලා බැලුවේ. ওই විදිහට ඉරක් ඇඳහම ඒ ඉර පේන්න තියෙන්න ඕනේ. ඒක තමයි අපේ පදම. දැන් මම මේ වෙලාවේදී ලුණු චුට්ටක් එකතු කරලා ආයෙත් මේක චුට්ටක් මික්ස් කරගන්නවා හොඳට කලවම් කරගෙන අපි යමු අපේ පැණිවලලු එක හදාගන්න. ඔයත් පළවෙනි වතාවට පැණිවලලු හදන කෙනෙක් නම් මම වගේම අපිට අතහොරු නැහැනේ. ඒ නිසා මම කරෙත් වෙනම පිඟානකට වෙනම ප්ලාස්ටික් පිඟානකට ඉස්සෙල්ලා මේ මිශ්‍රණය දාගෙන අතහුරු කරගත්ත එක. මෙන්න මේ විදිහට මම නම් යූස් කරේ පයිපින් බෑග් එකක්. ඔයාලා shopping බෑග් එකක් උනත් යූස් කරන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. දැන් මම මේ විදිහට පයිපින් බෑග් එකට මගේ මිශ්‍රණය දාගන්නවා. දාගෙන ඉවර වෙලා මම අර පේන ප්ලාස්ටික් පිඟානේ කීප වතාවක් මං හිතන්නේ මට මතක විදිහට 3 වතාවක් විතර වගේ මම පැණිවලල්ල ඕකේ තමයි හැදුවේ. හදලා මට දැන් දන්නවනේ මගේ අත හුරුයි කියලා. ඊට පස්සේ තමයි මම තෙල් එකට දාලා හරියටම මගේ පැණිවලල්ල මම හදන්න පටන් ගත්තේ. බලන්නකෝ මම කොහොමද ප්‍රැක්ටිස් උනේ කියලා. ඔයත් මුල් වතාවට හදන කෙනෙක් නම් මේ විදිහට ප්‍රැක්ටිස් කරලා බලන්නකෝ අත හුරු නැහැ. ඔය පළවෙනි මේක හුරුම නෑ. ඉතින් අපි හැමර හුරු නෑනේ අත. හැබැයි ටිකක් ඕකේ අඳිනකොට අත හොඳටම හුරු වෙනවා. එතකොට අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් බලන්නකෝ අඳින එක. මම ඉස්සෙල්ලා ඇඳට වැඩිය ලස්සනට මට ඒක පයිප් කරගන්න පුළුවන් වුණා. ගානට ওই විදිහට අපේ පැණිවලල්ල ওই විදිහටම දැන් ඊට පස්සේ අපිට තියෙන්නේ තෙල් එකට දාගන්න තමයි. ওই විදිහට ඒක ප්‍රැක්ටිස් කරලාම ඔයාලා පැණිවලල්ල බදින්න පටන් ගන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. පේනව නේද? හරි. දැන් එහෙනම් යමු අපි පැණිවලල්ල හදාගන්න. අර අතේ හුරුවෙන්න මුලින්ම නැචරක් ඉතින් අර දැන් තෙල් එකට දැම්මම චුට්ට නිකන් බයයි වගේ තියෙනවා. හැබැයි ඒක ටික වෙලාවක් යද්දි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කැමති ප්‍රමාණයකට ටිකක් ලොකුවට වුණත් නැත්නම් චූරියට හරි ඔයාලා කැමති සයිස් එකට ඔයාලගේ පැණිවලල්ල හදාගන්න පුළුවන්. ඔය ඉතින් මගේ පළවෙනි එක ওই විදිහට අපි කීපයක්ම හදාගෙන ඉමු. Words you can say them back. I want you to feel free from the chains that last, and to believe in what you got. It was built to last. Yeah. Now that I've been put through hell, I never. මේකේ දෙපැත්ත හොඳට golden color එකට වෙනකම්ම ටිකක් බැද ගන්න. ඔන්න ඉතින් මගේ සහායකයාත් ඉන්නවා මට එහා පැත්තේ හැමතිස්සෙම උදව් කර. මොකද එයාගේ ආසාවට තමයි මම මේ අවුරුද්දෙන් පස්සේ අපි මේ එකතු වෙලා හදන්නේ. දැන් ওই විදිහට ඕක ටිකක් golden color වෙනකම්ම දෙපැත්ත දාලා අපි ඕක බෙද ගන්නවා. දැන් අපේ එකක් හරි ඔය පිටින්ම රස්නේ පිටින්ම අපි අර හදාගත්ත පැණි එකට දාලා චුට්ට වෙලාවක් තියලා අපිට පුළුවන් අපේ පැණිවලල්ල බා ගන්න. හොඳට පැණි උනන්න දෙන්න. මොකද එතකොට තමයි පැණිවලල්ල පුදුම රසක් තියෙන්නේ. මම මේ හදපු ටිකත් ඇත්තටම මාරම රසට තිබ්බා. මම හිතුවේ නෑ ෆස්ට් ටයිම් ඔයාලට පේනවද ඔය තියෙන්නේ. ෆස්ට් ටයිම් හදපු එක ඔච්චර ලස්සනටයි කියලා මම හිතුවේත් නැහැ.
මාරම රසට ලස්සනට තිබුණා. ඉතින් ඔයාලත් මට කියන්න තියෙන හදලා බලන්න. හදලා බැලුවොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මේකේ මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් අනිවාර්යෙන් මට කමෙන්ට් කරන්න. මොකද මම ආසයි දැනගන්න මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා මට ඒක ඊළඟ වතාවේදී හදාගන්න පුළුවන් නේ. ඒකින්ද ඉතින් අදත් මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. මම ආයෙත් වීඩියෝ එකක් අරගෙන ලබන සතියේ එන්න. එහෙනම් එතකන් හැමෝටම good bye. අමතක නොකර මගේ channel එක subscribe කරගෙන යන්න. මේ විදියට රසම රස පැණිවලු හදන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්. bye. Wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough